ක්‍රිස්තුමන් තුළ මා ප්‍රියාදර සහෝදරය සහෝදරිය. අද ඔක්තෝබර් මාසෙ 12 වෙනිදා. අපි අද ඇතුළු වෙන්නේ සාමාන්‍ය සමයේ 28 වන ඉරුදිනට නියමිත දේවවන්දනා පිළිවෙතට. අද දින සුද්ධ සුවිශේෂ ප්‍රකාශනය උපුටා ගන්නවා ශුද්ධවර ලෝක්තුමාගේ සුවිශේෂයේ 17 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ සිට 19 වෙනි වගන්තිය දක්වා කොටසින්. අද දින සුභාරංචියේදී අපිට ලාදුරු රෝගීන් 10 දෙනෙකුව මුණ ගැසෙනවා. ඔවුන් සමාජයෙන් නිරපාහරින ලද පවුලෙන් දේව නමස්කාරයෙන් සහ සංඝයෙන් වෙන් කරන ලද අයයි. ඔවුන් දුර සිට කෑ ගහනවා ජේසුස් වහන්සේ ආචාර්යිනි අපට කරුණා කළ මැනව. ඔවුන්ගේ යාඥාව සරල නමුත් ඇදහිල්ලෙන් පිරී ඇත. ජේසුස් වහන්සේ දිව්‍ය අනුකම්පාවෙන් ඔවුන්ට ප්‍රකාශ කරනවා. ඔබ ගොස් පූජකවරුන් අභිමුයෙහි පෙනී සිටින්න. යන අතරමගදී 10 දෙනාම සුවපත් විය. නමුත් එක් අයෙක් පමණක් සමරිතානු ජාතිකයෙක් සූති කිරීමට නැවත පැමිණීමේ සිද්ධිය අපට ගෙනහැර දක්වනවා. දේවධර්මීය වශයෙන් මේ පරිච්ඡේදය වැදගත් සත්‍යයන් දෙකක් හෙළි කරනු ලබනවා. පළමුවැන්න ඇදහිල්ල සුවයට මඟ පෙන්වන පෙන්වීමයි. දෙවැන්න කෘතඥතාවය ගැලවීම සම්පූර්ණ කරනු ලබන බව යන්නයි. 9 දිනාටම ශාරීරික සුවය ලැබුණා. නමුත් ස්තුතිදීමෙන් ආපසු පැමිණි තැනැත්තාට පමණක් ගැඹුරු කරුණාවක් එහෙම නැත්තම් ගැලවීම ලැබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔහුට මේ විදියට කියනවා. නැගිට යන්න ඔබේ ඇදහිල්ල ඔබ සුව කළේය. ඔහුගේ කෘතඥතාවය නැවත පැමිණීම ස්තුති කිරීමේ ක්‍රියාවක් බවට පත් වෙනවා. සෑම දීමනාවක්ම දෙවියන් වහන්සේගෙන් ලැබෙන බව පිළිගැනීමක් වෙනවා. අපගේ දෛනික ජීවිතයේදී අපි බොහෝ විට නැවත ස්තුති කිරීමට පැමිණීම අමතක කරනවා. ඒ අපිත් අර ලාදුරු රෝගීන් 9 දිනාට සමාන වෙනවා. අවශ්‍යතා තියෙනකොට අපි ගොඩක් යාඥා කරනවා. නමුත් ආශිර්වාදය ලැබුණහම නැත්තං අපේ යාඥාව දෙවියන් වහන්සේ ඇහුවහම ස්තුති කරන්න අමතක කරනවා. කෘතඥතාවය යනු යහපත් හැසිරීමක් විතරක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේ සමග නිවැරදි සම්බන්ධතාවයක අපව තබා ගන්නා දේවධර්මීය ගුණාංගයක්. එම සුවපත් කිරීම ශුද්ධවන්තකම බවට පරිවර්තනය කරනවා. ඉතින් අපි කොහොමද මේක ප්‍රායෝගිකව ජීවත් කරවන්නේ? හැම උදෑසනම දෙයක් ඉල්ලා සිටීමට පෙර දෙවියන් වහන්සේට අපි ස්තුති කරන්න පුරුදු වෙමු. ඕනෑම ආශිර්වාදයක් තුළ දෙවියන් වහන්සේව මහිමයට පත් කරමු. දුක් වේදනාවන් පැමිණෙන විටත් ස්තුතියි ස්වාමිනී යන්න පවසමු. මන්ද උන්වහන්සේ ඒ දුක් වේදනාවන් තුළ පවා ක්‍රියා කරන නිසා. අපේ අර ලාදුරු රෝගය හැදිච්ච සමරිතානුවරයා වගේ වෙන්න උත්සාහ කරමු. දයාව ලබන්න විතරක් නෙවෙයි ස්තුති දෙන්න ආපසු පැමිණෙන මිනිසුන් වෙමු. කෘතඥතාවය යනු දෘශ්‍යමාන ඇදහිල්ල. එය සුව වූ හදවතේ ගීතය. ජේසු පිහිටයි.